समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता अभिधम्मसवන कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචින්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීලපීතා රත්ත සේතා මංජෙට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත සදැහැති පින්වත්නි ධම්මසංගණී දේශනා මාලාවේ 12 වන තිකය අපිට කතා කරන්න තිබෙන්නේ පරිත්ත තිකය පිළිබඳව සටහන් කරගන්න මාතෘකාව වශයෙන් පරිත්ත තිකය මේ පරිත්ත තිකය කියන මාතිකාව යටතේ අනුමාතෘකා කිහිපයක් අනුමාතෘකා 3 කියනවා මොකද්ද පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා අපමානා ධම්මා කියලා අනුමාතෘකා 3ක් වෙනවා. දැන් සටහන් කරගන්න පින්වත්නි පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා අපමානා ධම්මා. දැන් අපි බලමු මේකේ පරිත්තා ධම්මා කියන්නේ මොනවද? පරිත්ත කියන්නේ මොනවද අම්මා? පරිත්ත කියලා කියන්නේ අල්පානුභාව ඇති කියලා ගන්න පුළුවන් නේ. එහෙම නැත්නම් කුඩා කියන ස්වල්ප වූ දේවල් නේද? ස්වල්ප වූ දේවල්. තවත් ආකාරයට කියනවා නම් මේක කාමාවචර දේවල්. පරිත්ත කියන වචනයෙන් මෙතෙන්දී අදහස් කරන්නේ කාමාවචර දේවල් කියන එක තමයි අදහස් කරන්නේ. ඒතර ලියා ගන්න කුඩා දේ ඊළඟට කාමාවචර දේ. කුඩා ධර්ම කාමාවචර ධර්ම කියලා ලියුවත් කමක් නැහැ. පරිත්ත ධර්ම. ඊළඟට මහග්ගත ධර්ම. මහත්ගත ධර්ම කියන්නේ මොනවද? මහත් බවට පැමිණි ධර්ම. එහෙම නැත්නම් රූපාරූප ධර්ම. රූපාරූප ධර්ම. අපමානා ධම්මා ප්‍රමාණ කළ නොහැකි ධර්ම. ප්‍රමාණ කළ නොහැකි ධර්ම. කමාවක් දාලා ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර ධර්ම. හොඳයි. අපි දැන් මේකේ පළවෙනි මාතෘකාව පළවෙනි අනුමාතෘකාව විග්‍රහ කරගන්නමු. නික්කේප කාණ්ඩේ නේද? අපි කොහොමත් දන්නවනේ මුලින්ම සඳහන් කරන්නේ ඕනම මාතෘකාවක නික්ෂේප කාණ්ඩේ අදහස ඊළඟට අට්ඨකථා කාණ්ඩේ අදහස තමයි ඊළඟට ගන්න. නික්ෂේප කාණ්ඩේ අදහස මෙහෙම දක්වනවා බුදුරජාන් වහන්සේ. මොකද්ද? කතමේ ධම්මා පරිත්තා සබ්බේව කාමාවචරා කුසලා කුසලා ව්‍යාකත ධම්මා රූපක්ඛන්தோ
ඊළඟට වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ කියන එක පෙయ్యాලම් දාලා ඉමේ ධම්මා පරිත්තා අපි සටහන් කරගමු. සබ්බේව කාමාවචරා කුසලා කුසලා ව්‍යාකත ධම්මා සබ්බේව කාමාවචරා කුසලා කුසලා ව්‍යාකත ධම්මා රූපක්ඛන්தோ ඊට පස්සේ ඩොට් කීපයක් දාලා පෙయ్యాලම දාලා පෙයන්න දාලා ආයි ඩොට් කීපයක් තියලා විඥානක්ඛන්தோ මේකට කියනවා මජ්ජි පෙయ్యాලම නේද? මැදින් කෙටි කරලා විඥානක්ඛන්தோ. එතකොට ස්කන්ධ පහමයි තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම ඇතුළත් වෙනවා. ඉමේ ධම්මා පරිත්තා. ඉමේ ධම්මා පරිත්තා. මොකද මේක සිංහල තේරුම? සබ්බේව කාමාවචර. කාමාවචර සියල්ල. නේ? මොනවද ලියාගන්න? කාමාවචර සියල්ල. මොනවද කාමාවචර සියල්ල? කුසල, අකුසල, විපාක ක්‍රියා අව්‍යාකත කියලා ගත්තත් හරි. කුසල, අකුසල, අව්‍යාකත. විපාක ක්‍රියා විතරක් නෙමෙයි යම. මෙතන අව්‍යාකත කියනකොට රූපත් අහු වෙනෝනේ. ඒ නිසා අව්‍යාකත කියන වචනේම දාගන්න. කුසල, අකුසල, අව්‍යාකත. වරහන් ඇතුලේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. වරහන් වහලා යන මේ ධර්මයෝ පරිත්ත ධර්මයෝ වෙති. පරිත්ත ධර්මයෝ වෙති. හොඳයි. ඊට පස්සේ බලමු අට කතා කාණ්ඩය කොහොමද පැහැදිලි කරන්න කියලා. කතමේ ධම්මා පරිත්තා අට කතා කාණ්ඩ අදහස ලියාගන්න අට කතා කාණ්ඩය කියලා. විස්තර කරනවා මේ විදිහට කාමාවචර කුසලං අකුසලං කාමාවචර කුසලං කමාවක් අකුසලං සබ්බෝ කාමාවචරස්ස විපාකෝ ඊළඟ කාමාවචර කිරියා ව්‍යාකතං සබ්බංච රූපං ඉමේ ධම්මා පරිත්තා. හොඳයි. මෙතන මුලින්ම කියලා තියෙන්නේ මොකද්ද? කාමාවචර කුසලං. කාමාවචර කුසල කිව්වොත් කුසල කීයද? 8යි. එහෙනම් ලියා ගන්න ධර්ම වශයෙන් කාමාවචර කුසල් 8යි. එහෙනම් කාමාවචර කුසල සිත් 8යි. ඊළඟට අකුසලං මොනවද? අකුසලං. එතකොට අකුසල ධර්ම 12යි. ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි. සබ්බෝ කාමාවචරස්ස විපාකෝ. එතකොට කාමාවචරයාගේ සියලු විපාක කාමාවචර විපාක සියල්ල. කාමාවචර විපාක සියල්ල කියා කියනවද අම්මා? 23යි. 23ක් වෙනවා. මොනවාද? කාමාවචර මෙතන එනවා. අහේතුක කුසල විපාක ක්‍රියා නෙමෙයි. අහේතුක කුසල විපාක සිත් 8යි. ඊළඟට අහේතුක අකුසල විපාක සිත් 7යි. සහේතුක මහා විපාක සිත් 8යි. මේවා ලියා ගන්න මේ විදිහටම. කාමාවචර විපාක සිත් සියල්ල 23යි. හැදෙන්නේ කොහොමද? අහේතුක කුසල විපාක 8යි. අහේතුක අකුසල විපාක සිත් 7යි. ඒ වගේම සහේතුක මහා විපාක සිත් 8යි.
ඊළඟට විස්තර කරනවා මොකද්ද? කාමාවචර ක්‍රියා ව්‍යාකතං. මොකද කියන්නේ කාමාවචර ක්‍රියා අව්‍යාකත ධර්ම ක්‍රියාසිට ටික. එතකොට කාමාවචරයේ තිබෙන ක්‍රියාසිට ගත්තොත් ක්‍රියාසිට කීයක් තියෙනවද? ඔක්කොම 11ක් තියෙනවා. ඒ මොනවද? කාමාවචර මහා ක්‍රියාසිට 8, ඊළඟට අහේතුක ක්‍රියාසිට 3, අහේතුක ක්‍රියාසිට 3. ඊළඟට විග්‍රහ කරනවා ඒකෙම එතනම විග්‍රහ කරනවා තව එකක් මොකද්ද? සබ්බංච රූපං. සබ්බංච රූපං කිව්වම රූප 28ම. රූප 28ම මොකද එන්නේ? පරිත්තයි. රූප 28ම පරිත්තයි. නේද? පරිත්තයි කියලා කියන්නේ ඒක කාමාවචරයි. එහෙම නැත්නම් ඒක අල්ප ධර්මයක්. ඒක මහා උසස් ධර්මයක් නෙමෙයි. නේ ඒක මහා පහත් ධර්මයක්. පහත් ධර්මයක් කියන වචනේ මතක තියාගන්න. මොකද්ද? මහා පහත් ධර්මයක්. උසස් ධර්මයක් නෙමෙයි. මහත්ගත කියන්නේ ටිකක් උසස් ධර්මනේ. මේක පහත් ධර්මයක්. නේද? දැන් ඔය සමහර අය ගාව තිබ්බ නේද රහතන් වහන්සේලාට පංච උපාදානස්කන්ධය මොකද කියන්නේ? නෑ කියලා කතාවක්. නේ? පංච උපාදානස්කන්ධය නෑ කියලා. තව සමහර අය ගාව තිබ්බ රහතන් වහන්සේලා ගාව තියෙන සියලුම ධර්ම ලෝකෝත්තරයි කියලා. රහතන් වහන්සේ ගාව තියෙන සියලුම ධර්ම ලෝකෝත්තරයි කියලා කතාවක් තිබ්බ නේද? නේ සමහර මත තිබ්බනේ ඒ කාලේ. අපි වණ කියන පටන් ගන්න කාලේ. දැන් මේ මත බොහොමයක් අඩු වෙලා කැඩලා ගිහිල්ලා තියෙනෝනේ. දැන් රහතන් වහන්සේ ගාව තියෙන සියල්ලම රහතන් වහන්සේ ලෝකෝත්තරයි කියපු ගමන්ම සමහරු හිතුව මොකද්ද රහතන් වහන්සේගේ ඇඟත් එක්කම ලෝකෝත්තරයි කියලා. දැන් රහතන් වහන්සේගේ ඇඟ කියලා කියන්නේ මොනවද? රූප. දැන් රහතන් වහන්සේගේ ඇඟේ තිබුණත් තිරිසන් සතෙක්ගේ ඇඟේ තිබුණත් අපේ ඔබේ ඇඟේ තිබුණත් රූපණං රූප සියල්ල මේ ගහේ කොලේ බිත්තියේ කොහේ රූප තිබුණත් රූප සියල්ලම නේ රූප 28ම පරිත්ත ධර්මය. ඒව එකක්වත් මහත්ගත වෙන්නේ නැහැ. තේරෙනවනේ? ඒව එකක්වත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. මොකද මහත්ගත ධර්ම තියෙන්නේ රූපාවචර අරූපාවචර කුසල විපාක ක්‍රියාසිට ටික. පැහැදිලි කියන එක. එතකොට ලෝකෝත්තර වෙන්නේ මාර්ගසිට ටිකයි ඵලසිට ටිකයි නිවනයි. මේ දේශනා ඉගෙන ගන්නකොට තමයි අභිධර්මයේ ඉගෙන ගන්නකොට තමයි අම්මා අන්තට්ටුවේ වලිගී කැපෙන්නේ. එතකම්ම මොකද ඉන්නේ? එතකම්ම ගවයා. එතකම්ම ගවයා. ඉතින් කාට හරි අනිනවා පැනපු ගම නේද? නැට්ට කරේ තියාගෙන දුවනවා අනිත් අයත් එක්ක තරක කරනවා. ඒ ඇයි හේතුව? ඒගොල්ලොත් එක තරක කළා දිනන්නත් බැරි ඇයි හේතුව? ඒ කියන්නේ ඇත්තටම අර කියන්නේ මොකද්ද? නොදන්නා කෙනෙක් එක්ක තර්ක කරනවට වඩා හොඳයි නිහඬව ඉන්න එක. හේතුව මොකද්ද? ඒ කෙනාට මේක කිව්වට තේරුම් ගන්න පිළිගන්නේ. හරිද? දැන් ඊයේ පෙරේදා මම මගේ ධර්ම දේශනාවක කොටසක් දාලා තිබුණා මේ වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙන කප්පියන් කිරීම සම්බන්ධයෙන්. කප්පියන් කිරීම සම්බන්ධයෙන් තමයි කතාව කියලා තියෙන්නේ. එතකොට මොකද්ද? එක්තරා මිනිහෙක් මේ ළඟට ඇවිල්ලා මේක කප්පියන් කරනවා. හරිද? එතකොට කප්පියන් කරනකොට මේ බීජ සහිත උදාහරණයක් දෙලුන් එකක් වගේ එකක් අරගෙනවල මේ දෙලුන් එක අරගෙන මෙහෙම කප්පියන් කරනවා. එතකොට මේකේ තවත් එක්තරා සාමාන්‍ය විනය දන්නවා කියලා හිතන කෙනෙක් මේකේ දාලා තියෙනවා. මෙහෙම කප්පියන් කිරීම වැරදි. මේ කප්පියන් කරනකොට සබ්බං කප්පියන් බන්තේ කියලා කියනවා. නිකන් කප්පියන් බන්තේ කිව්වට හරියන්නේ නැහැ කියලා. හැබැයි රේරුකාණේ චන්දවිමල නායක හඳුරන්ගේ උපසම්පදා සීලයේ පොතේ කප්පියන් කිරීම පිළිබඳ හරි ලස්සනට කියනවා. මොකද්ද? බීජ රසක් එකින් එක ඇතිල්ලී ඇති විට. දැන් අපි තුමු දෙලුන්කට තියෙනකොට ඔක්කොම එකට ඇතිල්ලානේ තියෙන ස්පර්ශ වෙන්නේ තියෙන්නේ. එක බීජයක් කප්පියන් කළද සියල්ලම කප්පියන් වන්නේ. කතාව හරිනේ. තේරුණාද කියන එක? ඔව් මේ කප්පියන් කිරීම කියන්නේ විනය කර්මයක්නේ. දැන් මේක සබ්බං කප්පියන් බන්තේ කියලා කියන්නම ඕනේ නෑ. එකක් කප්පියන් කළත් සියල්ලටම කප්පියන් කිරීම කියන එක පැන වෙනවා. මොකද ඔබේ අදහස තියෙනවා මේක කප්පියන් කරලා දෙන්න ඕන ස්වාමීන් වහන්සේ. කැපයි ස්වාමීනි කියලා කියන්නේ. දැන් මේක වැළඳුවට ප්‍රශ්නයක් නෑ ස්වාමීනි. අපි බනින්නේ නෑ ස්වාමීනි. දැන් ගිහි ඇත්තෝනේ බනින්නේ නේ. ගිහි ඇත්තෝනේ මොන හරි දීලි වෙරලා ඒක වළඳලි වෙරලා මේ කියන්නේ මොකද්ද මේ ඉස්සර තිබිලා තියෙන ඔය බීජ වලට පණ තියනවා කියලා. තේරුණේ? බීජ වලටත් බීජත් සත්තු කියලා සලකලා තියෙනවා ඒ කාලේ. එතකොට මේ පණ තියෙන දේවල් කෑවහම ප්‍රාණඝාත අකුසලයක් වෙනවා කියලා ඒ කාලේ මිත්‍යා මතයක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි ගිහි ඇත්තෝ ඇවිල්ලා කියලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට කියලා තියෙන්නේ ස්වාමීනි සමහරු චෝදනා කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයෝ ගෝලයෝ ශ්‍රාවකයෝ කිසිම දයානුකම්පාවක් නැතුව මේ පැලවෙන ජීවයක් සහිත මේ බීජ විනාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මොකද්ද? එහෙනම් කවුද කියන්නේ? ඔයගොල්ලෝනේ කියන්නේ ගිහි ඇත්තෝනේ කියන්නේ. එහෙනම් ගිහි ඇත්තෝ ඇවිල්ලා මොකද ඉන්නේ?
ස්වාමීන් වහන්සේලාට කියනවා කැපයි ස්වාමීනි. දැන් කැපයි කියලා දුන්නට පස්සේ ආයෙසරයක් බයින්න පුළුවන්ද? බෑ. භාග්‍යතුන් වහන්සේගේ බලන ට්‍රික්ස් නේද? ඉතින් ඒක නොදන්නා කට්ටිය දැන් මොකද වෙන්නේ? ඒකට අර නොදන්නා කරුණක් අර විදියට කියනවා. දැන් මේකෙදි ඇත්තටම හොඳින් තේරුම් ගන්න පුළුවන් අපි මේ ධර්මය අධ්‍යයනය කිරීම තුළ නිවැරදිව ත්‍රිපිටකය නේ අටුවා ටීකා බැහැර කරන්නේ නැතුව නිවැරදිව ත්‍රිපිටකය අධ්‍යයනය කළොත් යම් කෙනෙකුට ඒ ලාභය මෙපමණයි කියලා කියන්න බෑ. තේරුණාද කියන්නේ? බොරුවට සෝවාන් වෙනවට බොරුවට රහත් වෙනවට වඩා හොඳයි ඇත්තට ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන ධර්මදරයෙක් වෙලා මැරෙන එක. මගේ කතාව මතක තියාගන්න ජීවිතාන්තය දක්වාම බොරුවට සෝවාන් වෙනවට බොරුවට රහත් වෙනවටනේ බොරුවට මාර්ගඵල ලබනවට වඩා හොඳයි ඇත්තටම ධර්මදරයෙක් ත්‍රිපිටක ධර්මයේ නිවැරදි බුද්ධ වචනේ ඉගෙනගෙන නිකන් මාර්ගඵල නොලබා මැරුණත් සුවයි. ඒකෙන් මම අදහස් කරන්නේ ඔබට මාර්ගඵල ලබන්න එපා කියලා මේ පහතට දැමීමක් නෙමෙයි කරන්නේ. ඒක ලබන්න ඕන. මං කියන්නේ බොරුවට ලබනවට වඩා හොඳයිනේ. තේරුණාද? ඇත්තට මේ ධර්මයේ තේරුම් අරගෙන ඇයි අපේ අම්මා දැන් ඊළඟ ජීවිතේ ඔබ ඉපදිලා. අපි හිතමු ඊළඟ ජීවිතේ ඔබ උපදිනෝනේ. ඊළඟ ජීවිතේ ඔබ ඉපදිලා පුංචිම කාලේ වෙනකොට ඔබට හිතෙනව මොකද්ද? මේ ගිහි ජීවිතේ කලකිරෙනවා. යථාර්ථය වැටහෙන්න පටන් ගන්නවා. අභිධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. නේ ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා. සමහරට දැන් මේ කරපු පින් වලට දිව්‍ය ලෝක යනවා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සුදන් සභාවේ බණ අහනවා. සුදන් සභාවේ බණ අහනකොට මොකද වෙන්නේ? ඕ කතමේ ධම්මා කුසලා කියනකොට ටට්ටක් ගාලා කියාගෙන යයි මේගොල්ලෝ. ඒතකොට අවබෝධයෙන් කතා කරන්න පුළුවන්. තේරෙනවද? අපි તો මේ ජීවිතේ මේ බුද්ධ ශාසනයම ඉවර කරගන්න බැරුණා කියලා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනය ඔබ උපදිනවා. ඔබ ඉපදිලා මොකද වෙන්නේ? දිත්තේ දිට්ඨ මත්තං භවිස්සති කියනකොට මොකද වෙන්නේ? මේ චක්කු විඥානය ගැන කියන්නේ චක්කු විඥානය හටගන්නේ වර්ණ රූපේ ආරම්මන ප්‍රත්‍යයෙන්. මේ චක්කු විඥානය තුල චෛසික 7යි තියෙන. ඔක්කොම අවබෝධ වෙලා ඉවරයි. දිත්තේ දිට්ඨ මත්තං කියනකොට අවබෝධ වෙලා ඉවරයි. නන යේ ධම්මා හේතු පබවා කියනකොට හේතුඵල ධම අවබෝධ වෙලා ඉවරයි. ඉතින් ඒකට පාරමී පිරෙන්නේ මේ ජීවිතේ මේ කරන කැපකිරීම. සමහරුන්ට මොකද වෙන්නේ? සමහරුන්ට අර මොකද්ද? අස්සයා තුට්ටු දෙකට ගන්නත් ඕන. නිරංජන ගගෙන් එහා පැත්තට පයින්නත් ඕන. නේ? අස්සර විදන් කරන කැමති නැහැ. තුට්ටු දෙකට ගන්න ඕන. හැබැයි ඒ කියන්නේ මේ අභිධර්ම ඉගෙන ගන්න කැමති නැහැ. නිවන් දකින්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. හරි. එහෙනම් දැන් ඔන්න අපි කතා කළා මොකද්ද? රූප 28ම පරිත්ත ධර්මය වෙති. එහෙනම් පළවෙනි මාතෘකාව කතා කරලා ඉවර වෙනවා මොකද්ද? පරිත්තා ධම්මා. ඊට පස්සේ දෙවණියට කතා කරනවා මම මොකද්ද? මහග්ගතා ධම්මා. කතමේ ධම්මා මහග්ගතා කියලා ලියාගන්න. දැන් බලන්න මොනවද මහත්ගත ධර්මම්ම නික්ෂේප කාණ්ඩේ විස්තර කරනවා. රූපා වචරා අරූපා වචරා කුසලා ව්‍යාකත ධම්මා. දැන් මෙතන කුසලා කියලා නෑ නේද? අකුසල එන්න බෑනේ. මොකද රූපා වචරේ අකුසල නෑ. අකුසල ධර්ම තියෙනවා තරමක් තියෙන මොනවද? අකුසල ධර්ම තියෙන තරමක් තියෙන්නේ කොහෙද? කාමාවචරේ. ඒ කියන්නේ කාමාවචරේ තමයි පහත් දේවල් තියෙන්නේ. තේරුණාද? රූපාවචර අරූපාවචර යම පහත් දේවල් නෑ. එහෙනම් තේරුණාද පරිත්ත කියන්නේ පහත් කියලා. පරිත්ත කියන්නේ මොකද? ලාමක දේවල්, පහත් දේවල්. මේවා උසස් දේවල්. මහත්ගත කියන්නේ උසස් දේවල්. හරිනේ? ඒතර ඔබ ලියපු මාතෘකාව ඇතුලේ වචන ලියුන්නේ නැත්නම් කාමාවචර මොනවාද? පරිත්ත ධර්ම කියනකොට ලියා ගන්න මොකද්ද? පහත් දෑ. පහත් ධර්ම. ලාමක ධර්ම. මහත්ගත කියනකොට උසස් ධර්ම කියන එක. අප්‍රමාණ කියනකොට ප්‍රමාණ කළ නොහැකි ධර්ම. ඒතර මේ වචන නිවැරදිව තේරෙනවා. දැන් බලන්න අම්මා මේකේ තියෙනවා රූපාවචර අරූපාවචර කුසලා ව්‍යාකත ධම්ම. කුසල විපාක ක්‍රියා. කුසලා ව්‍යාකත ධම්ම. වේදනාඛන්‍தோ විඥානඛන්‍தோ කියලා මජ්ජිපේ යාලම දාලා තියෙනවා. ඒතකොට වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ විඥානඛන්‍தோ ඉමේ ධම්ම මහග්ගතා. එහෙනම් සටහන් කරගන්න මෙහෙම රූපාවචරා කමාවක් අරූපාවචරා. රූපාවචරා අරූපාවචරා. ඊළඟට කුසලා ව්‍යාකත ධම්මා. කුසලා ව්‍යාකත ධම්මා. වේදනාඛන්‍தோ මජ්ජිපේ යාලං විඥානඛන්‍தோ ඉමේ ධම්මා මහග්ගතා. ඉමේ ධම්මා මහග්ගතා. හොඳයි බලමු ඊළඟට අට කතා කාණ්ඩ. මේකේ අර්ථය අපි ලියාගමු. රූපාවචර අරූපාවචර. රූපාවචර අරූපාවචර.
කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. ධර්මයෝ මහත්ගත ධර්මයෝ වෙති. ඊළඟට බලන්න අට කතා කාණ්ඩේ විග්‍රහය. රූපාවචරා කමාවක් අරූපාවචරා. කුසලාව්‍යාකතා ධම්මා. අර පාඨයේම තමයි තියෙන්නේ නේද? කුසලාව්‍යාකතා ධම්මා. ඉමේ ධම්මා මහග්ගතා. ඉමේ ධම්මා මහග්ගතා. හොඳයි. දැන් බලන්න රූපාවචර කුසල අව්‍යාකත. කුසල අව්‍යාකත කියවන කුසල විපාක ක්‍රියා. හරිද? රූපාවචර කුසල විපාක ක්‍රියා මොනවද? පඨම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන. මේ ධාන පහ. රූපාවචර කුසල්. ඊට පස්සේ රූපාවචර විපාක ඒ විදියටමයි. මොනවද? පඨම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන. ඊළඟට බලන්න ක්‍රියාසිට ටික. රූපාවචර ක්‍රියාසිට පහ. මොනවද? ඒත් පඨම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන. හරිනේ? දැන් අමලට මතකයි නේද මේ පඨම ධාන දැන් මේකේ අභිධර්ම ක්‍රමේදී ධාන පහක් එන්නත් සූත්‍රගත ක්‍රමේදී ධාන හතරක් එන්නත් හේතුව මතකද? මොකද හේතුව? ඕ දැන් අර දෙවනි ධානයේ නේද? දෙවනි ධානයේ විතක්ක ਵਿਚාර දෙකම සංසිඳෙනවා. මේකේ විතක්ක විතරයි සංසිඳෙන්නේ. ඒකට හේතුව මොකද්ද? අභිධර්ම ක්‍රමේදී මේ විචාර චුට්ටක් තිබුණොත් ඒ විචාර මාත්‍රය සැලකිල්ලට ගන්නවා. සැලකිල්ල. මොකද අභිධර්මය කියලා කියන්නේ වඩා සියුම් තැන් පවා සොයා බලන තැනනේ. ඒ නිසා දැන් මේ පළවෙනි එකේ තියෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පහම තියෙනවා. දෙවෙනි එකේ විතක්කය නැහැ විචාර මාත්‍රයක් තියෙනවා. ඒ සමාධියට මොකද්ද කියන්නේ අම්මා? පළවෙනි සමාධියට කියන්නේ මොකද්ද? සවිතක්ක සවිචාර සමාධිය. ඔබට මතක ඇතිනේ. සවිතක්කා සවිතක්ක සවිචාරා ධම්මා. දෙවෙනි එක මොකද්ද කිව්වේ? අවිතක්ක විචාර මත්ත ධම්මා. මතකනේ? අවිතක්ක කියන්නේ මේක විතක්කය නෑ. විචාර මත්ත විචාර මාත්‍රයක් කුඩා විචාර මේ ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ විචාරය පොඩියට තියෙනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? විචාර මාත්‍රයක් තිබුණත් අභිධර්ම ක්‍රමේදී මේක සැලකිල්ලට භාජනය කරන. ඇයි ඒ අභිධර්මය කියන්නේ සියුම් තැන් පවා විග්‍රහ කරගෙන නේද? සිතේ ස්වභාවය නේ චෛතසිකයන්ගේ ස්වභාවය අවබෝධ කරගන්න තැන නිසා ද සූත්‍රගත ක්‍රමේදී ඔක මතු පිටින් යන්නේ. පඨම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියලා හතරයි කතා කරන්නේ. ඒතකොට ඒකදී අහුවෙන්නේ මොකද්ද? දැන් මේකේ පඨම ධානය අහුවෙනවා ඒකට. මේකේ ဒုတိ ය ධානය මග හැරෙනවා. තේරෙන්නේ? සූත්‍රගත ක්‍රමේදී මොකද වෙන්නේ? මේ තියෙන ဒုတိ ය ධානය මග හැරෙනවා. මේ තියෙන ဒုတိ ය ධානය මග හැරලා තුන්වෙනි ධානය 2 කියලා සලකනවා. හතරවෙනි ධානය 3 කියලා සලකනවා. පස්වෙනි ධානය 4 කියලා සලකනවා. එහෙමයි වෙන්නේ. හරිනේ? හොඳයි. දැන් ඔය මතක තියාගන්න මොකද රූපාවචර කුසල විපාක ක්‍රියා. අරූපාවචර කුසල් සිත් 4යි. මොනවද? ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන. ඊට පස්සේ විපාක සිත් 4යි. එම නමින්ම. ක්‍රියා සිත් 4යි. එම නමින්ම. දැන් එතකොට මේ සංඛ්‍යා ලියා ගන්න ඕන. හරිද? නැවත අපි එතන මේ මාතෘකාවේ තියෙන ධර්ම කතා කරමු. රූපාවචර කුසල් සිත් 5යි. රූපාවචර විපාක සිත් 5යි. රූපාවචර ක්‍රියා සිත් 5යි. ඊළඟට අරූපාවචර කුසල් සිත් 4යි. අරූපාවචර විපාක සිත් 4යි. අරූපාවචර ක්‍රියා සිත් 4යි. හරි. එතකොට මොකද? රූපාවචර අරූපාවචර කුසල විපාක ක්‍රියා. ඔක්කොම ධර්ම වශයෙන් කීයක් ආවද අම්මා? 27යි. 27. එහෙනම් ලියා ගන්න. මහත්ගත ධර්මයෝ 27කි. මහත්ගත ධර්මයෝ 27කි. අපි පරිත්ත ධර්මයන්ගේ එකතුව ලිව්වේ නෑ නේද? 54යි.
පරිත්ත ධර්මයන්ගේ එකතුව 54කි කියලා උඩ අර පළවෙනි මාතෘකාව කතා කළානේ මොකද්ද පරිත්ත ධර්ම කියලානේ. අන්තිමට ලියලා ඇති මොකද්ද රූප 28ම පරිත්ත ධර්මය වෙති කියලා. එතන ළඟින් ලියන්න පරිත්ත ධර්මයන්ගේ එකතුව 54යි. පරිත්ත ධර්ම හරි. පරිත්ත ධර්ම කියන පළවෙනි මාතෘකාවට එනවා. පළවෙනි අනුමාතෘකාවට එනවා. ඔක්කොම එකතුව 54. මෙතන එනවා 27ක් එනවා. 27ක් එනවා. ඒ මහත්ගත ධර්ම. දැන් අපිට තුන්වෙනියට කතා කරන්න තියෙන්නේ මොකද්ද? කතමේ ධම්මා අප්පමානා. කතමේ ධම්මා අප්පමානා ලියා ගන්න. නික්කේප කාණ්ඩයේ අප්පමාන ධර්ම මොනවද කියලා විග්‍රහය. හරිද? මොනවද විස්තර කරලා තියෙන්නේ? අපරියාපන්නා මග්ගානිච ඵලානිච අසංඛතාච ධාතු ඉමේ ධම්මා අප්පමානා අපරියාපන්නා කියන්නේ මොකද්ද? ලෝකෝත්තරේ නේද? අපරියාපන්න කියන්නේ ලෝකයේ අනුව නොගිය ලෝකෝත්තර කියන එක. ලියා ගන්න තේරුම ලෝකෝත්තරේහි නැත්නම් ලෝකෝත්තර භූමියේහි මාර්ගයෝද ඵලයෝද අසංඛත ධාතුව වූ නිර්වාණයද යන මේ ධර්මයෝ අප්පමාන ධර්මයෝ වෙති. අට්ඨකථා කාණ්ඩයේ මෙහෙම විග්‍රහ කරනවා. ලියා ගන්න කතමේ ධම්මා අප්පමානා අට්ඨකථා කාණ්ඩ විග්‍රහය. චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරීච සාමඤ්ඤ ඵලානි ඊළඟට නිබ්බානංච ඉමේ ධම්මා අප්පමානා හොඳයි දැන් ධර්ම වශයෙන් බලන්න මොනවාද? මාර්ගසිත 4යි ඵලසිත 4යි. ඔව් ලෝකෝත්තර මාර්ගසිත 4යි කියලා ලියා ගන්න. ලෝකෝත්තර කුසල නැත්නම් මාර්ගසිත 4යි. මොනවද? සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරිහත් මාර්ගසිත. ඊළඟට ලෝකෝත්තර ඵලසිත 4යි. ඒවට විපාක සිත් කියලා කියනවා. ලෝකෝත්තර ඵලසිත 4, සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත. ධර්ම වශයෙන් 8යි. එතකොට ලියාගන්න යටින් ධර්ම වශයෙන් මොනවද? අප්පමාන ධර්මයන්ගේ එකතුව 8කි. විශේෂ තරුවක් දාලා ලියන්න නිර්වාණයද අප්පමාන ධර්මයකි.
දැන් එහෙමනම් ඔය මාතිකා තුනට ඒ කියන්නේ ටික මාතිකාවේ අනුමාත්‍රිකා තුනට අදාළ ධර්ම ටික දැන් අපි දැනගත්තා. හරිනේ. දැන් එතකොට මේකේ පරිත්තා ධර්මා නේ එහෙනම් පරිත්ත ධර්මියෝ ගත්තොත් එහෙම මේ පරිත්ත ධර්මියෝ ඒක දැන් අපි හිතමු රහතන් වහන්සේ කෙනෙක් ගාව තිබුණත් පරිත්ත ධර්මියෝ නම් ඒවා පරිත්ත ධර්මියෝම තමයි. හොඳට මතක තියාගන්න. මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක් ගාව තිබුණත් ඒ ධර්ම පරිත්ත නම් පරිත්ත ධර්මම තමයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු රහතන් වහන්සේ නමකට පහළ වෙනවා. රහතන් වහන්සේ නමකට පහළ වෙනවා කාමාවචර මොනවද පහළ වෙන්න පුළුවන්? රහතන් වහන්සේ නමකට මොනවද පහළ වෙන්න පුළුවන් මෙතනින්? දැන් බලන්න මෙන්න මේ සිත් ටික බලන්නකෝ. ඉස්සෙල්ලම තියෙන මොනවද? කුසල සිත් ටික. පහළ වෙන්න පුළුවන්ද? බෑ. ඊළඟට අකුසල සිත් කොහොමත් බෑනේ. ඊළඟට ඒ කියන්නේ ලෝභ සිත් ටික බෑ, ද්වේෂ සිත් ටික බෑ, මෝහ සිත් ටික බෑ. ඊළඟට මේවා අහේතුක සිත් පහළ වෙන්න බෑ. ඒක රහතන් වහන්සේට ඇස් පේන්නේ නැහැ. අහේතුක කුසල විපාක උපේක්ඛා සාගත චක්කු විඥානේ පහළ වෙන්න බෑ. එහෙනම් රහත් වෙනකොටම ඇස් දෙක අන්ධ වෙනවා. එහෙනම් පහළ වෙනවනේ. පහළ වෙනවා. තේරෙනවද කියන එක? ඊළඟට දැන් ඔන්න බලන්න තව ඔය සමහර අය පටලවා ගන්න තව කාරණාවක් තමයි. දැන් අපි හිතමු රූපාවචර බ්‍රහ්මයෙක් ඉන්නවා. අරූපාවචරනේ රූපාවචර බ්‍රහ්මයෙක් ඉන්නවා. සාම්පති, සනන් කුමාර, ඝටිකාර ආදී බ්‍රහ්ම රාජවරු. ඒ බ්‍රහ්ම රාජවරු එනවා කොහෙටද? බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ කියන්නේ මේ මහා පෘථිවියට එනවා. නේද? ඒ බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා බුදුරජාන් වහන්සේ දකිනවා. එතකොට ඒ බ්‍රහ්ම රාජවරුන්ට පහළ වෙන්නේ මොනවද? චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. චක්කු විඤ්ඤාණ දැන් රූපාවචර බ්‍රහ්ම රාජේකට මොකද්ද පහළ වෙලා තියෙන්නේ? කාමාවචර සිතක් පහළ වෙලා. එහෙන් පහළ වෙන්න පුළුවන්ද බැරිද? අර අම්මට සැකයි වගේ. දැන් රූපාවචර බ්‍රහ්මයා හරි කවුරු හරි කෙනෙක් කමන්නේ. දැන් මම හරි රූපාවචර බ්‍රහ්මයෙක් හරි බුදුහාමුදුරුවෝ දකින්නව නම් දකින්නේ චක්කු විඤ්ඤාණයෙන්නේ. එහෙනම් රූපාවචර බ්‍රහ්මයාට චක්කු විඤ්ඤාණය පහළ වෙලාද නැද්ද? චක්කු විඤ්ඤාණය පහළ වෙලා. චක්කු විඤ්ඤාණය මහත්ගතද? නෑ. අන්න පටලවා ගන්න එපා. මහත්ගත ධර්ම තියෙන්නේ මොනවද? රූපාවචර අරූපාවචර සිත් විතරයි. සත්වයා රූපාවචර භූමියේ හිටියට පැහැදිලි කියන්නේ. සත්වයා රූපාවචර භූමියේ හිටියට රූපාවචර භූමියේ ඉන්න සත්වයාට පරිත්ත කාමාවචර සිත් පහළ වෙන්න පුළුවන් කියන කතාව දැන් පැහැදිලිද? අපි හිතමු චීන ජාතිකයෙක්. එයාගේ මොකද්ද උප්පත්තිය සිද්ධ වෙන්නේ චීනේ. වැඩිපුර ඉන්නේ චීනේ. ඉඳලා හිටලා ලංකාවට එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි එයා ලාංකිකයෙක්ද? නෑ ඒක චීනෙක්. එයාට කියන්නේ චීනෙක්. අන්න ඒ වගේ බ්‍රහ්ම ලෝකේ ඉන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ හිටියට කාමාවචර පරිත්ත ධර්මයක් වශයෙන් ඌ මොනවාද? චක්කු විඤ්ඤාණය පහළ වෙන්න පුළුවන්. සෝත විඤ්ඤාණය පහළ වෙන්න පුළුවන්. අරූපාවචර බ්‍රහ්මයෙකුට පුළුවන්ලු. අරූපාවචර බ්‍රහ්මයෙකුට සෝත විඤ්ඤාණය පහළ වෙන්න විදියක් නැහැ. ඇයි ඒ? සෝත ප්‍රසාද රූපේ නැහැ. අන්න එහෙම කියනකොට ටක් ගාලා මේ ඒ බොරුවට අහුවෙන්නේ නැතු වෙන්න ඉන්න ඕන දැන්. තේරුණාද කියන්නේ? අරූපාවචර බ්‍රහ්මයෙකුට සෝත විඤ්ඤාණය පහළ වෙන්න සිත් පහළ වෙන්න එතන සෝත විඤ්ඤාණ සිත් පහළ වෙන්න විදියක් නැත්තේ මොකද්ද? ප්‍රසාද රූප නැති නිසා. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා නේද? දැන් බලන්නකෝ අපිට නම් චක්කු ප්‍රසාද රූපේ තියෙනවා. මම අතිරේක කරුණක් කතා කරන්නේ. චක්කු ප්‍රසාද රූපේ තියෙන නිසා චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. සෝත ප්‍රසාද රූපේ තියෙන නිසා සෝත විඤ්ඤාණ පහළ වෙනවා. ගාන ප්‍රසාද රූප තියෙනවා අපිට ගාන විඤ්ඤාණ පහළ වෙනවා. ජීවහ ප්‍රසාද රූපේ මත ජීවහ විඤ්ඤාණ පහළ වෙනවා. කාය ප්‍රසාද රූපේ නිස්සය කොටගෙන නේ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මාන නිස්සේ පච්චේන පච්චේන කාය ප්‍රසාද රූපේ කාය විඤ්ඤාණ නිස්සේ වෙනවා. ඊට පස්සේ යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඤ්ඤාණ ධාතුච වත්තාන්ති තං රූපං මනෝ ධාතුයාච මනෝ විඤ්ඤාණ ධාතුයාච තං සම්පයුත්ත කාණංච ධම්මාන නිස්සේ පච්චේන පච්චෝ. බලන්න හදේවත්තු ප්‍රසාද රූපය අසුරු කොටගෙන මනෝ ධාතුයි මනෝ විඤ්ඤාණ ධාතුයි හට ගන්න. දැන් බලන්න මේ කාරණා හොඳට ඔලුවට ගන්න. චක්කු ප්‍රසාද රූපේ මත චක්කු විඤ්ඤාණ, සෝත ප්‍රසාද රූපේ සෝත විඤ්ඤාණ, ගාන ප්‍රසාද රූපේ ගාන විඤ්ඤාණ, ජීව ප්‍රසාද රූපේ ජීව විඤ්ඤාණ, කාය ප්‍රසාද රූපේ කාය විඤ්ඤාණ, හදේවත්තු ප්‍රසාද රූපේ මනෝ විඤ්ඤාණ සහ මනෝ ධාතු. එහෙනම් සිත් 89ම හට ගන්න තැන් වත්තු අපිට තියෙනවා. අපිට වත්තු තියෙනවා. දැන් අරූපාවචර බ්‍රහ්මේකුට පැහැදිලි කෙනෙක්. අපි තුමු ආකාසානංචායතන වාසී සත්වයකට චක්කු විඤ්ඤාණ පහළ වෙන්න චක්කු ප්‍රසාද රූපේ නැහැ. සෝත විඤ්ඤාණ පහළ වෙන්න සෝත ප්‍රසාද රූපේ නැහැ. ගාන විඤ්ඤාණ පහළ වෙන්න ගාන ප්‍රසාද රූපේ නැහැ. ජීව විඤ්ඤාණය පහළ වෙන්න ජීව ප්‍රසාද රූපේ නැහැ. කාය විඤ්ඤාණය පහළ වෙන්න කාය ප්‍රසාද රූපේ නැහැ. මනෝ විඤ්ඤාණ පහළ වෙන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? හදේවත්තු ප්‍රසාද රූපේ නැහැනේ. දැන් මනෝ විඤ්ඤාණ සහ මනෝ ධාතු පහළ වෙන්නේ යන් රූපන් නිස්සාය. නේ? හදේවත්තු ප්‍රසාද රූපේ. දැන් හදේවත්තු ප්‍රසාද රූප මොකක්වත් නැහැනේ.
එතකොට මනෝවිඤ්ඤාණ පහළ වෙන්නත් එතකොට ඉතින් සත්‍ය වෙන්නේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ නේද? ඔයගොල්ලන්ට කියන ඔයගොල්ලෝ කියන ඒකනේ ප්‍රශ්නේ. නෑ මේකයි වෙන්නේ. මතක තියාගන්න. ආරුප්පේ අවත්තුකං අරූපාවචරේ වස්තුවක් ඕන නෑ. තේරෙනවනේ? භවාංගසිත පරම්පරාව ඇසුරු කොටගෙන මනායතනය පවතිනවා. මනායතනය ඇසුරු කොටගෙන මොකද වෙන්නේ? මනෝවිඤ්ඤාණ පහළ වෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ. එතන මනායතනය මොකද්ද? සිත් 89. සිත් 89න් අපිට තියෙන භවංගසිත පරම්පරාව. මේ භවංගසිත පරම්පරාවේ කෙලවරට අර සිත් උපදින මොනවාද? ආකාසානංචයතන සිත, විඥානංචයතන සිත. ඒ සිත් ටික පහළ වෙනවා කොහෙද? ඒ භවංග චිත්ත පරම්පරාවේ. පැහැදිලි කතාව. ඒතර ඔන්න ඔය ගැටලු තැන් නැත්තම් කෙනෙක් කියන මොකද්ද? ඔන්න කෙනෙක් ওই විදිහට ඔයාව මේ රවුම් කරලා අන්දලි වෙරලා ඔයාට කියන්න පුළුවන් එහෙනම් එතන රූපයක් තියෙන්න ඕන. නැත්නම් සිත් උපදින විදියක් නැහැ. මතක තියාගන්න පංචවෝකාර භවික සත්වයින්ට විතරයි රූපයක් තියෙන්නේ. ඒ රූපය ඇසුරු කොටගෙන මනෝවිඤ්ඤාණ සහ මනෝ ධාතු උපදින. පංචවෝකාර භවික සත්වයින්ට විතරයි. තේරෙන්නේ? ඒකවෝකාර භවික සත්වයින්ට සිත් උපදින්නේ නැහනේ. ඇයි? මොකද අසඤ්ඤ සත්වයට එයාට ඇඟ විතරයි තියෙන්නේ. අරූපාවචර බ්‍රහ්මීන්ට සිත් උපදිනවා. හැබැයි හැම සිතම උපදින්නේ නැහැ. චක්කු විඤ්ඤාණ උපදින වස්තුව නැහැ. සෝත විඤ්ඤාණ උපදින වස්තුව නැහැ. ගාන විඤ්ඤාණ උපදින වස්තුව නැහැ. ජීවහා විඤ්ඤාණ උපදින වස්තුව නැහැ. තෙන කාය විඤ්ඤාණ උපදින වස්තුව නැහැ. කාය වස්තුව නැහැ. කාය ප්‍රසාද රූපේ නැහැ. හැබැයි හදේවත්තු ප්‍රසාද රූපයක් නැති වුණාට හදේවත්තු ප්‍රසාද රූපේ නැති වුණාට භවාංග සිත් පරම්පරාව ඇසුරු කොටගෙන සිත් උපදිනවා. ඒ උපදින්නේ හැම සිත්ම උපදින්නේ නැහැ. උපදින්නේ මොනවද? නෑ මනෝවිඤ්ඤාණ වලට අයිති හැම සිතම උපදින්නේ. අපිට උපදින අකුසල් සිත් එයාට උපදින්නේ. උපදින්නේ මොනවද? ආකාසානංචයතන ආදී සිත් ටික උපදින්නේ. පැහැදිලි කතාව. දැන් එහෙනම් මේක බොහොම හොඳට ඉගෙන ගන්න ඕන. එතකොට තමයි අපේ මොනවද? ගැටලු තැන් විසඳිලා අර අපි කියන්නේ මොකද අන්තට්ටුව කැපිලා වලිගය ගැලවිලා කියන නිවැරදි කිසි කෙනෙකුට ඔයාව අපිව අන්දන්න බැරි මට්ටමට එන්නේ. කිසිම කෙනෙකුට බොරු කියලා අපිව අන්දන්න බැරි වෙනවා. පැහැදිලි කතාව. අන්නේ ඒකට කියන වජිර ඥානය බවට පත් වෙනවා. වජිර කියන්නේ දියමන්තිනේ. දියමන්ති වලින් ඕන එකක් කපන්න පුළුවන්. කතාව තේරෙනවද? දියමන්ති වලට පුළුවන්කම තියෙනවා ලෝකේ තියෙන මොනවාද වීදුරුද අනිත් ඕන ටයිල්ද ඔක්කොම කපන්න පුළුවන්. දියමන්ති වලින් කපන්නේ. ඒ වගේ ඔබගෙත් මගේ ඥානය වජිර ඥානයක් බවට පත් වෙන්න ඕන. තේරෙනවද? තියුණු නුවණක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙනම් මේ දේශනාව ඒ සඳහා හේතු උපනිශ්‍රය ධර්මයන් බවට පත්වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අපි මෙතෙන්දි මේ පරිත්තතිකය අද මෙතනින් අවසන් කරනවා. ඒතර බලන්න ධර්මයන්ගේ එකතුව ඔක්කොම 89ක් එනවද කියලා. 89 එනවනේ. මොනවද? මුලින්ම කිව්ව පරිත්තා ධම්මා, පරිත්ත ධම්ම 54යි. ඊට පස්සේ මහග්ගත ධම්මා ඔක්කොම 27යි. ඊට පස්සේ අපමාන ධම්ම 8යි. ඔක්කොම 89ක් එනවා. හරිනේ. දැන් අම්මලා මතක් කරගන්න ඕන කොහෙදි හරි තැනකදී මහග්ගත ධම්මා කියනකොට 27ක් එන්න ඕන. හරිනේ? පරිත්තා ධම්මා කියනකොට 54 එන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ අපමාන ධම්මා කියනකොට 8ක් එන්න ඕනේ. ඒවා මතක තියාගන්න ඕන. හොඳයි. එහෙනම් අද දවසේ මේ මුතුන් සද්ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සදැහැති ලෝදනන් වෙත විකාශනය කර හැරීමේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ හෝමාගම වැයකන්ද පාර උපුල් මාතරආරච්චි, ඒ වගේම මහනුවර රෙස්මි වීරසිංහ, ඒ වගේම මාලබේ අනුලා අමරසේකර, ඒ වගේම හොරණ පුෂ්පා මාලනී, ඒ වගේම ස්වීඩන්හි කාන්ති ගුණතිලක, හොරණ නයනා කාන්ති, ඒ වගේම ශ්‍රියානි ජයමාන්න යන පින්වත් පිරිස විසිනුයි. එයගේ අරමුණු අපේක්ෂාවන් වශයෙන් නන්දාවති දිසානායක ආදරණීය මෑණියන්ගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරීම, ඒ වගේම 2026 4 වෙනි මාස 29 වන දිනට වසර 4ක් සපිරෙන පරලෝසපත් නන්දන කුමාර වීරසිංහ මාතාට නිර්වාණ සුවයත් වේවායි ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම එම්.ජී. මෙන්ඩිස් මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරීම, එයගේ පරලෝ ජීවිත සුවපත් වී ඉක්මන් භවයකදී නිවනින් නිවී සැනසේවායි ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම නයනා කාන්ති ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමටත්, අභිෂේක් මෙන්ඩිස් පුතාට අනාගත අභිවෘද්ධියට ආශිර්වාද කිරීමටත්, පුෂ්පා මාල්නී ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ශ්‍රියානි ජයමාන්න ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, කාන්ති ගුණතිලක ඇතුළු දූ දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, සංදීප, දනුක, කවිඳු,
යන පුතාලාගේ අනාගත අභිවෘද්ධියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සෙත් පැතීම අනුලා අමරසේකර ඇතුළු දූ දරුවන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය සැලසේවා, චිරජීවනයේ ධර්මාබෝධය සැලසේවායයි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ප ဋ ාණ සමූහයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු සමූහයේ සියලුම සමාජිකයින්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිටයි.